ඔබට පොඩි දෙයක් කියන්න කියලා හිතුණා. මොකද මේ නිතර ඇහෙන කතාවක් තමයි මේ දුප්පත් වෙලා ඉපදුනාට කමක් නැහැ. දුප්පතෙක් විදිහට මිය යන්න එපා කියලා. ඒ කියන්නේ එහෙම වුණොත් ඒක ඔබේ වැරද්දක් කියලා. ඒක ඇත්ත. ඇත්තට අපිට ජීවත් වෙනකොට යම්කිසි ආර්ථික සංවර්ධනයක් අවශ්‍ය වෙනවා. එතකොට තමයි අපේ අනිත් හැම පැත්තකටම අපේ අවධානය යොමු කරන්න පුළුවන්. අපි යම්කිසි ආර්ථික අතින් යම් හැකියාවක් සහිත ජීවත් වෙන්න ඕනේ. ඒක හරි. නමුත් මම එතනින් එහා තව දෙයක් කියන්න හිතුවා. මොකද මේ ආර්ථික වශයෙන් සංවර්ධනය වෙලා ඒ වගේම ඔබ එතනින් එහාට පොඩ්ඩක් අවධානය යොමු කරන්න ඕනේ ආධ්‍යාත්මික වශයෙන් මේ කොහොමද සංවර්ධනය වෙන්නේ කියලා. මොකද ඇත්තටම ඔබගේ යම් ජීවිත කාලය තුළ ඔබගේ ආයුෂ පවතින තාක්කල් තමයි ඔබගේ ආර්ථික ශක්තිය ඔබට උපකාරී වෙන්නේ. නමුත් ඒක අරගෙන ඔබට යනකොට යන්න බෑ. ඔබ අරගෙන යන්නේ ඔබ අධ්‍යාත්මිකව නැත්නම් ඔබගේ අධ්‍යාත්මය පෝෂණය කරගත්තොත්, අධ්‍යාත්මය සංවර්ධනය කරගත්තොත් අන්න ඒක තමයි ඔබ පුද්ගලයෙක් විදිහට එතනින් එහාට අරගෙන යන්නේ. ඉතින් මම හිතුවා අපි අහලා තියෙන හැමෝම කියනවා ආර්ථික වශයෙන් ඔබ දුප්පත් වෙලා ඉපදුනාට දුප්පතෙක් විදිහට මිය යන්න එපා කියලා. මට හිතුණා ඒ වගේම ඔබ එතනින් එහාටත් තව ටිකක් කල්පනා කරන්න. මොකද අවසානයේ ඔබට ඉතුරු වෙන්නේ ආර්ථික ප්‍රතිලාභ වලට වැඩිය ඇත්තටම ආධ්‍යාත්මික ප්‍රතිලාභ තමයි ඔබට ඊළඟ භවයක් වෙන්න පුළුවන්. ආගමනුකූලව විශ්වාස කරන තැනකට ඔබගේ ඊළඟ පියවර ඔබ තියන්නේ ඔබ ආධ්‍යාත්මිකව ඒ නවත්තන තැන ඉඳලා තමයි ඔබගේ ඊළඟ කතාව ඊළඟ කොටස පටන් ගන්න. පොඩ්ඩක් ඒ ගැනත් කල්පනා කරන්න. ඔව් සුදු.